දුවේ පුතේ ඔයගලන්ගේ 10 වසරේ තියෙනවා ICT වල පළවෙනි පාඩමේ පරිගණක පරම්පරා කියලා කොටසක්. ඒකෙදි පරිගණක පරම්පරා 5ක් ගැන කතා කරනවා. මේකේ තියෙනවා දෘඩාංග තාක්ෂණය. හැමෝටම එක එක පරම්පරාව දෘඩාංග තාක්ෂණය මතක ඇති. හැබැයි වැදගත් වෙන්නේ ඒකේ තියෙන පරම්පරාවල දෘඩාංග තාක්ෂණය පිළිවෙලින් මතක තියාගන්න එක. ඔන්න මම ඒකට මතක තියාගන්න චුටි කතන්දරයක් කියන්නම්. දැන් අපි මේ කතන්දරය අහලා ඒ පිළිවෙල හදාගන්න. ඔන්න යාළුවෝ දෙන්නේ පුංචි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා බස් හෝල් එකේ ඉන්නවා. බස් එකක් යනකම්. බස් එකක් ඔන්න මුලින්ම ආව එක යාළුවෙක්ට. එයා මුලින්ම බස් රියට නැග්ගා. ඔන්න මතක තියාගන්න පළවෙනියෙන් රියට නැග්ගා. රික්තක නල. ඊට පස්සේ එයා දෙවනුව කරේ ටටා කිව්ව පහළ ඉන්නේ යාළුවට. ටයන්නේ ට්‍රාන්සිස්ටර්. ඊට පස්සේ තුන්වෙනුව එයා බස් එකේ සීට් එකේ වාඩි වුණා. අසුන් ගත්තා. අයන්නෙන් මතක තියාගන්න අනුකලිත පරිපත. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී එයාට ශුද්‍ර ජීවි ආසාදනයක් හොමී පැල්ලම් ඇවිල්ලා ආසාදනයක් කළා ශුද්‍ර ජීවි. ඔන්න ශුද්‍ර පරිපත. හතරවෙනි පරම්පරාව ශුද්‍ර පරිපත. ඊට පස්සේ එයාව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරනවා. එයාගේ මොළයට ඒ ආසාදනය බලපාලා. කෘතිම බුද්ධිය. දැන් හරිනේ. මුලින්ම රියට නැග්ගා රික්තක නල. දෙවනුව ටටා කිව්වා ට්‍රාන්සිස්ටර්. තුන්වෙනුව අසුන් ගත්තා අනුකලිත පරිපත. හතරවෙනුව ශුද්‍ර ජීවි ආසාදනය ශුද්‍ර පරිපත. පස්වෙනුව එයාව හොස්පිටල් ඇඩ්මිට් කරා. එයාගේ එක මොළයට බලපාලා කෘතිම බුද්ධිය. මං හිතනවා ඕගොල්ලන්ට දැන් පරිගණක පරම්පරා ඒ පරම්පරාවේ දෘඩාංග තාක්ෂණය මොකක්ද කියලා හරියටම මතකයි කියලා.